සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ ගෙදර තියෙන මුළු තැංගිය පොඩි ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා හොඳ ආදායමක් ලබන බිස්නස් එකක් කරගන්නේ කොහොමද කියලා. අපි බලමු මේ අදහසේ තියෙන විවිධ පැති ගැන. සමහර විට ගෙදර ඉඳන් රසට කෑම හදන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චූන් පාන් වගේ පොඩියට ඩෙලිවරි සර්විස් එකක් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඩිජිටල් තාක්ෂණය කියන්නේ තමන්ගේ බිස්නස් එක අලුත්ම මට්ටමකට ගෙනියන්න ලැබෙන නියම අවස්ථාවක්. හිතලා බලන්න ඉස්සර කොහොමද වැඩේ වුනේ? කෝල් උඩ කෝල් එනවා. හැමෝටම එකම දේවල් ආයෙ කියන්න ඕන. ඒත් දැන් බලන්න ඩිජිටල් ක්‍රමයට ආවම පැහැදිලි ඔන්ලයින් මෙනු එකක් තියෙනවා. හැම විස්තරයක්ම එකම තැනක ඕඩර් කරන එක හරිම ලේසි. ඉතින් මේ පොඩි වෙනසෙන් කොච්චර වැඩක් පහසු වෙනවද නේද? හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ ඩිජිටල් ක්‍රමයෙන් විකුණන කෙනාට, ඒ කියන්නේ සෙලර්ට ලැබෙන වාසි මොනවද කියලා. ලොකුම දේ තමයි කාලේ ඉතිරි වෙන එක. නිකමට හිතන්න කෝල් වලට උත්තර දීදී ඉන්න ඕනේ නෑ. අනික කස්ටමර්ගේ ෆොටෝ එක දැක්කම පොඩි විශ්වාසයක් ගොඩ නැගෙනවා. කැම එකට දාන දේවල්, ඒ කියන්නේ අමුද්‍රව්‍ය මොනවද කියලා දැම්මම විනිවිද භාවයත් වෙඩි වෙනවා. ඊටත් වඩා සමහර වෙලාවට අලුත් කස්ටමර්ස්ලා හොයාගන්න ෆ්‍රී මාකටිං සපෝට් එකකුත් හම්බ වෙනවා. ඉතින් මේ හැම දෙයකටම කීයක් විතර යයිද? හිතරම හිතාගන්නත් බැරි ගාණ. සමහර සර්විසස් මාසකට රුපියල් 100යි. ඒ කියන්නේ පොඩිම පොඩි ගාණකට සම්පූර්ණ බිස්නස් එකක්ම ඩිජිටල් කරන්න පුළුවන්. හරි විකුණන කෙනාට වාසි ගොඩයි. ඒත් ගන්න කෙනාට, ඒ කියන්නේ කස්ටමර්ට මේකේ මොකක්ද තියෙන පහසුව? මොකද එයාලා සතුටු නැත්නම් ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ නෑනේ. බලන්නකෝ කස්ටමර් කෙනෙක්ට එකම තැනකින් කෑම වර්ග ගණන් හැමදේම බලාගන්න සංසන්දනය කරන්න පුළුවන්. විනාඩියක් කියන්න නෑ ඕඩර් එක දාන්න. අනික ළඟපාත කෙනෙක්ගෙම උණු උණුවේ කෑමක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් තියනවාද? හරි. මෙන්න මේක තමයි මේ සිස්ටම් එකේ තියෙන පුදුමම කොටස. කෑම උයන්න බැරි කෙනෙක්ටත් මේකෙන් ආදායමක් හොයන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවද? ඔව් ඒ කියන්නේ උයන්න බැරි වුණාට පොඩි මැනේජ්මන්ට් දැනුමක්, IT දැනුමක් තියෙනවා නම් මෙන්න අලුත්ම බිස්නස් අවස්ථාවක්. ඉතින් කොහොමද ඒක කරන්නේ? හරිම සරලයි. පළවෙනි පියවර තමන්ගේ පැත්තේ ඉන්න රසට කෑම හදන අයව හොයාගන්න. දෙවෙනි පියවර එයාලට මේ සිස්ටම් එකේ ඔන්ලයින් කිචන් එකක්, ඒ කියන්නේ ඔන්ලයින් මුළුතැන්ගයක් හදලා දෙන්න. අන්තිමට එන ඕඩර් ටික මැනේජ් කරලා ඩිලිවරි එකත් ඇරේන්ජ් කරලා දුන්නම ආදායමක් උපයන්න පුරුවන්. හැබැයි ඉතින් ඔන්ලයින් ගනුදෙනුව කිව්වම ලොකුම ප්‍රශ්න තමයි විශ්වාසය. නේද? ඉතින් මේ සිස්ටම් එක ඇතුලේ සෙලර් සහ කස්ටමර් අතරේ ඒ විශ්වාසය ගොඩනගන්නේ කොහොමද කියලා අපි බලමු. ගෙවීම් ක්‍රම හදලා තියෙන්නේ හරිම බුද්ධිමත්ව. කෑම එකේ වර්ගය අනුවයි ඒක තීරණය වෙන්නේ. හිතන්න බත් කොත්තු වගේ ඉක්මනට නරක වෙන දෙයක් නම් කැෂ් ඔන් ඩෙලිවරි. ඒ කියන්නේ කෑම එක අතර ලැබුණම සල්ලි දෙනවා. හැබැයි අච්චාරු වගේ කල් තියාගන්න පුළුවන් දෙයක් නම් ඇඩ්වාන්ස් පේමන්ට් විදියට කලින් සල්ලි ගෙවන්නත් පුළුවන්. මේක නිකන් සල්ලි ගනුදෙනු වෙන තැනක් විතරක් නෙවෙයි. හොඳටම කරන සෙලර්ස්ලට මාසකට තෑගි දෙනවා. ඕඩර් 10 ගාණක් සම්පූර්ණ කළාම ලැබෙන රෑන්කින් එකෙන් කස්ටමර්ට ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා. ඒ වගේම නිතරම කෑම ගන්න පාරිභෝගිකයන්ට රිවෝඩ්ස් තියෙනවා. ඉතින් දෙගොල්ලොම දිරිමත් වෙනවා. ඉතින් මේ හැමදේම දිහා බැලුවම පැහැදිලි නේද? ගෙදර ඉඳන් පොඩියට කෑම බිස්නස් එකක් කරන කෙනෙක්ට මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා සාර්ථක වෙන්න අලුත් පාරක් මෑරිලා තියෙනවා. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. තාක්ෂණය පාවිච්චි නොකර පරණ විදියටම කෑම විකුණන කාලේ දැන් ඉවරයි. ලෝකෙ වෙනස් වෙනකොට අපිත් ඒකට හැඩ ගැහෙන්න ඕන. නැත්තම් බිස්නස් එකක් කරගෙන යන්න බෑ. ඉතින් තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම තමන්ගේ බිස්නස් එක ඊළඟ ලෙවල් එකට ගෙනියන්න සූදානම්ද? හරි. හැබැයි මේ හැම දෙයකටම කලින් ගොඩක් වැදගත් දෙයක් මතක් කරන්නම ඕන. මේ කරන හැම දෙයක්ම ශ්‍රී ලංකාවේ රජයේ සහ සෞඛ්‍ය නීති රීතිවලට අනිවාර්යයෙන්ම අනුකූල වෙන්න ඕන. ඒකට අවශ්‍ය පර්මිට්ස්, රෙජිස්ට්‍රේෂන්ස් ඒ හැමදේම ලබා ගන්න එක විකුණන කෙනාගේ සම්පූර්ණ වගකීමක්. මොකද මේ වගේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකින් කරන්නේ ටෙක්නොලොජි එක, ඒ කියන්නේ තාක්ෂණික පහසුකම දෙන එක විතරයි. නීති රීති හරියට පාවිච්චි නොකළොත් එන නීතියමය, සෞඛ්‍යමය එහෙමත් නැත්නම් මූල්‍යමය ප්‍රශ්න වලට ඒ ප්ලැට්ෆෝම් එක වග කියන්නේ නැහැ. ඒ නිසා වගකීමෙන් නීතියට අනුව වැඩ කරන එක විකුණන කෙනාටම තමයි පැවරිලා තියෙන්නේ.